පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා. අපි අපේ බබාගේ බර්ත්ඩේ එක වෙනුවෙන් ගියපු පොඩි ගමනක් ගැන. ඉතින් අපි හොටෙල් ස්ටේ එකක් තෝරගත්තා බබාගේ බර්ත්ඩේ එක වෙනුවෙන්. අපි තෝරගත්ත හොටෙල් එක තමයි ටැන්ජරින් බීච් හොටෙල් එක. ඉතින් අපිට චෙක් ඉන් එක තිබුණේ දවල් 2ට. ඒත් අපි හොටෙල් එකට චුට්ටක් කලින් ආවා. මේ තියෙන හොටෙල් එකේ ලොබි එක. අපි දැන් හොටෙල් එකට චෙක් ඉන් වෙන්න හදනවා. මොකද ඒගොල්ලන් අපිට early check in එකක් දුන්නා. අපි මං හිතන්නේ එකට කිට්ටු වෙලා තමයි හොටෙල් එකට ගියේ. ඒත් අපි ගියපු ටයිම් එකත් එක්ක ඒගොල්ලෝගේ room availability එකත් අපිට හොටෙල් room එකට check in වෙන්න ඒගොල්ලන් අවස්ථාව දුන්නා. ඉතින් ඇත්තටම එයාලගේ සර්විස් එක හරිම හොඳයි. මේ අපි අපේ room එකට අරගෙන යනවා. ඇත්තටම මෙතන නම් තියෙන්නේ එකම එක බෑග් එකයි. මොකද තව කට්ටියක් අපිත් එක්ක මේ ට්‍රිප් එකට ජොයින් වෙනවා. ඒගොල්ලෝ අපේ ඒ අනිත් ලැගේජ් එක අරන් එනවා. ඉතින් මේ තියෙන අපේ room එක. බබා නම් හරිම ආස වුණා මේ view එකට, මේ room එකට, ස්පෙෂල් pool එකට. ගොඩක් ලොකු pool එකක් තියෙනවා. මෙතනට පේනවට වඩා ටිකක් ස්පේෂියස් pool එකක් හොටෙල් එකට තියෙනවා. ඉතින් මේ තියෙන bathroom area එක. bathroom එකේ හැම දෙයක්ම වගේ අපිට ඒගොල්ලන් දීලා තිබුණා. හැනිත් හොටෙල් වගේම. මේ ඉන්නේ ඉතින් මම. room එක පෙන්නුවත් හරියට මේ තියෙන room එක. හරිම ලස්සන cozy vibe එකක් තියෙන room එකක්. balcony එකට තමයි මම ආසම. පොඩි chairs දෙකක් එක්ක table එකක් එක්කම ස්පේස් එක තියෙනවා. මේ view එක නම් කොච්චර වෙලා බලාගෙන හිටියත් මොදි. අපි ඇත්තටම රික්වෙස්ට් කරේ sea view room එකක්. මොකද අපේ බබා කොහොමද beach එක pool එක කියන්නේ යාගේ ආසම දේවල්. ඉතින් මේ වෙලාවේ අපේ ට්‍රිප් එකට ජොයින් වුණ අනිත් කට්ටියත් හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ. වෙන කවුරුත් නෙමෙයි මගේ අම්මයි තාත්තයි මල්ලි. ඔන්න දැන් එයාලත් එයාලගේ හොටෙල් රූම් එකට චෙක් ඉන් වෙන්නයි යන්නේ. අපේ බබා ඒමිට නම් හරිම සතුටුයි. එයාගේ ආච්චි සීයයි මාමයි අපේ ට්‍රිප් එකට ජොයින් වෙච්ච එක ගැන. ඉතින් දැන් කට්ටියම යනවා අපි අපේ අම්මලාගේ රූම් එක කොහොමද කියලා බලන්න. තමයි මේ වටපිටාව. ඇත්තටම හරිම ලස්සන නිස්කලංක වටපිටාවක් තියෙනවා මේ හොටෙල් එකට. ඉතින් මේ තියෙන්නේ මගේ අම්මයි තාත්තයි මල්ලි. එයාලට හම්බුන රූම් එක. ඒකත් sea view room එකක්. මේක ට්‍රිපල් රූම් එකක්. මේ ඩබල් බෙඩ් එකට එහා පැත්තෙන් තව බෙඩ් එකක් තියෙනවා. ඒක රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් අපේ ඒමි අපේ බබාගේ හොඳම යාළුවා තමයි එයාගේ සීයා. එයාගේ සීයාට view එක පෙන්නනවා. ඉතින් එයාටත් හරිම සතුටුයි මේ කට්ටිය අපේ ට්‍රිප් එකට ජොයින් වෙච්ච එක ගැන. අම්මලාට රෙස්ට් කරන්න කියලා අපි 3 දෙනා ආවා අපේ රූම් එකට. අපි ටික වෙලාවක් ඉඳලා pool එකට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපේ බබාට pool එකට යන්න තියෙන පුදුමාකාර ආසාවක් හදිසියක්. එයාට කොච්චර ගියත් එපා වෙන්නේ නැති තැනක් තමයි ස්විමින් pool එක කියන්නේ. එයා හරිම එන්ජොයි කරන තැනක්. ඒක නිසාම තමයි යාගේ බර්ත්ඩේ එකට අපි මේ වගේ ගමනක් ප්ලෑන් කරන්න හිතුවේ. රිලැක්ස් වෙන්න හොඳම ප්ලේස් එකක් කියලා මම හිතනවා. ඇත්තටම අපි හොඳ තීරණයක් ගත්තා කියලා මට හිතෙනවා. හොටෙල් එකක් සිලෙක්ට් කරද්දී. මට තවත් සතුටුයි මගේ අම්මා තාත්තා මල්ලි මේ ගමන ආසාවෙන් එන්ජොයි කරනවා දැක්කම. මම මේ වීඩියෝස් ගත්තේ පොඩි මියුසික් එකක් දාලා වීඩියෝස් ටිකක් හදනවා කියලා හිතාගෙන. ඒ වුණාට මට හිතුණා වොයිස් ඕවර් එකක් එක්කම මේ වීඩියෝස් හදලා තියන්න. මොකද
ඒ මිට දැන්නට ඉන් ඩීටේල්ස් ඒ දේවල් මතක තියෙන්නේ නැති වෙයි. ඒත් එයාට ලොකු වෙලා මේ වීඩියෝස් බලනකොට එයාට හරිම සතුටු හිතෙයි කියලා මම හිතනවා. මම හරිම ආස දෙයක් තමයි එයාට ලස්සන සතුටු මතක ගොඩක් එයා ලොකු වෙද්දි බලන්න එකතු කරලා තියෙන එක. මේ තමයි පූල් එකේ එක්සයිටඩ්ව ප්ලේස් එක. මගේ බබා එමි විතරක් නෙමෙයි, මගේ අම්මා තාත්තා, මගේ හස්බන්ඩ්, මගේ මල්ලි පොඩි ළමයි වගේ සතුටු වෙනවා දැක්කම හරිම සතුටක් තමයි දැනෙන්නේ. මම මේ වෙලාවේ පූල් එකට ගියේ නැහැ. තව වතාවක් මේගොල්ලන් පූල් එකට ගියා. ඒ ටයිම් එකේදී තමයි මම පූල් එකට යන්න ජොයින් වුණේ යාළුවත් එක්ක. මම මේ වෙලාවේ ගියා තව කෙනෙක් බලන්න. ඒ තමයි මගේ යාළුවා. එයාත් වෙනමම මේ ට්‍රිප් එකට ජොයින් වුණා. එයාගේ බබාලා දෙන්නත් එක්ක. ඉතින් මම දැන් තනියම යනවා වොෂ් එකක් දාගෙන පොඩි චේන්ජ් එකක් දාගන්න. අපේ කට්ටිය ෆුල් ටයිම් එක එන්ජොයි කරනකම් යාළුවත් එක්ක පොඩි වටයක් දාන්න යනවා. ඉතින් එයා එනකන් තමයි මම මේ ඉන්නේ. මේක නම් හරිම ලස්සන හවස් වරුවක්. මට ඒක වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. අපි දෙන්න මෙතනට ආව සන්සෙට් එක එන්ජොයි කරා. හරිම ලස්සන ප්ලේස් එකක හොඳ යාළුවෙක් එක්ක සන්සෙට් එකක් එන්ජොයි කරන්න තියෙනවා කියන්නේ හිතට කොච්චර නිදහසක්ද. මේ හවස් වරුව නම් පුදුම ලස්සනක් පුදුම නිදහසක් තමයි තිබුණේ. මගේ යාළුවාගේ බබාලා දෙන්න, මගේ බබා, මගේ ෆැමිලි එක පූල් එක එන්ජොයි කරනකම් අපි දෙන්න මෙතනට වෙලා පොඩ්ඩක් නිදහසේ කාලය ගත කරා. අපි අපේ රූම්ස් වලට ගිහලා පොඩි රෙස්ට් එකක් ගත්තා. ඒ අතරතුර බබා පොඩි නැප් එකක් ගත්තා. මොකද එයාට පූල් එකේ දඟලලා හොඳටම මහන්සි. පොඩි වෙලාවකට පස්සේ අපි යාව නැගිටව ගත්තා ඩිනර් එකට යන්න තියෙන නිසා. එයා නම් තාමත් චුට්ටක් නිදිමතේ. ඒත් අපේ ඩිනර් එකට යන ටයිම් එක වෙලා තියෙනවා. අපි දෙන්නට ඉන්න කියලා මෙන්න මේ ෆොටෝස් ගත්තේ කවුද කියලා දන්නවද? ඔව් අපේ බබා. මේ ඉන්නේ අපි තුන්දෙනා. අපි දැන් ඩිනර් එකට යන්න ලෑස්ති වෙන්නේ. ආච්චි ශ්‍රීයවත් කතා කරගෙන අපි ඩිනර් එකට යන්න පහලට ගියා. ඇත්තටම ඩිනර් එකට වරයිටිස් ගොඩක් එක්ක හොඳ ඩිනර් ස්ප්‍රෙඩ් එකක් තිබුණා. ඇක්ෂන් ස්ටේෂන් එකේ මේ සීෆුඩ් කෝන් එක ඇත්තටම ගොඩක් හොඳයි. හැම කෑමක්ම ගොඩක් රසට තිබුණා. අපි හැම කෙනෙක්ම ඩිනර් එක හොඳට එන්ජොයි කරා. ඩිනර් ඒරියා එකේ ලයිව් මියුසික් ප්ලේ කරා. අපේ බබා ඒකට ඩාන්ස් කරන විදිහ තමයි මම මේ හොරෙන් රෙකෝඩ් කරේ. මොකද වීඩියෝ කරනවා කියලා දැනගත්ත ගමන් ඔයා ඕක නවත්තනවා. ඒක නිසා තමයි මම හොරෙන් වීඩියෝ කරේ. අපි දැන් ඩිනර් එක එන්ජොයි කරලා ඉවර වෙලා රූම්ස් වලට යන්න තමයි හදන්නේ. මෙතන ඉඳලා ඊළඟ දවස බලා ගන්න පුළුවන්. මේ ඊළඟ දවසේ උදේ අපි දෙන්න බබාට කලින් පොඩ්ඩක් නැගිටලා අපි ටයිම් එක එන්ජොයි කරන්න හිතුවා බැල්කනි එකට වෙලා. මේ වීව් එක ගැන නම් කොච්චර කතා කරත් මදි. උදේ හවස රෑ කියලා නෑ. මේ වීව් එකෙන් මේ වයිබ් එකෙන් පුදුම නිදහසක් තමයි අපේ මනසට හිතට ඇඟට දැනෙන්නේ. මම හිතනවා මහන්සි වෙලා වැඩ කරන බබාලත් එක්ක ගෙවල් වල ඔට්ටු වෙන හැම කෙනෙක්ටම කාලයකට පාරක්වත් තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු වලින් මිදිලා පවුලේ කට්ටියත් එක්ක මේ වගේ නිදහසක් ලබන්න අවස්ථාවක් ලැබෙන්න ඕනි කියලා. අපි දෙන්න බැල්කනි එකට වෙලා ගොඩාක් වෙලා කතා කර කර ඉඳලා දැන් ආවා අපි ලෑස්ති වෙන්න බ්‍රෙක්ෆාස්ට් එකට යන්න. බ්‍රෙක්ෆාස්ට් ලන්ච් ඩිනර් තුනම බුෆේ තමයි අපිට ලැබුණේ.
බ්‍රෙක්ෆස්ට් එකටත් කිසිම අඩුවක් නැතුව හැමදේම වගේ තිබුණා. ඇක්ෂන් ස්ටේෂන් එකේ ආප්ප, බිත්තර ආප්ප, චීස් ඔම්ලට්, පෑන් කේක්, බුෆේ ස්ප්‍රෙඩ් එකෙත් මදි නොකියන්න හැම කෑමෙන්ම වගේ තිබුණා. සිංහල විදියට කන අයට එහෙම, ඉංග්ලිෂ් බ්‍රෙක්ෆස්ට් අයට එහෙම හැම විදිහකින්ම බ්‍රෙක්ෆස්ට් එකක් හොඳ වෙරයිටි එකක් තිබුණා. ඉංග්ලිෂ් බ්‍රෙක්ෆස්ට් ශ්‍රී ලංකන් විතරක් නෙමෙයි, ඉන්දියන් කෝන එකකුත් තිබුණා. අපිට ඒකේ තෝසේ, ඉඩ්ලි, සාම්බාර් ඒ වගේ තව ගොඩාක් දේවල් තිබුණා. බ්‍රෙක්ෆස්ට් එක ගන්නකම් අපේ බබා රූම් එකේ නිදිය ගැන තමයි හිටියේ. නැගිට ගමන් මගේ යාළුවගේ බබාලා දෙන්න ගියා එයත් එක්ක පොඩ්ඩක් අපි එනකන් ඉන්න. බබාගේ බ්‍රෙක්ෆස්ට් එක රූම් එකට සර්ව් කරා. ඉතින් එයා කැමති දේවල් එකකින් කෑවා. ඊට පස්සේ යාට ඕනි කිව්වා ආයෙ පාරක් ස්විමින් pool එකට යන්න. ඉතින් මේ උදේ වරුවේ අපි පොඩ්ඩක් එයාට ආයෙ පාරක් සෙල්ලම් කරන්න ස්විමින් pool එකට යන්න තමයි බැරි වෙන්නේ. ස්විමින් pool එකට නම් ගියා. මම නම් බයම දෙයක් තමයි මේ වතුර කියන්නේ. කොච්චර ස්විම් ක්ලාස් ගිහිලා තිබුණත් මට ඒ බය නම් තාමත් නැති වුණේ නැහැ. ඒ වුණාට කිසිම ස්විමින් ක්ලාස් එකකට ගිහිල්ලා නැති අපේ බබාගේ මේ පීනන විදිය දැක්කම අපිටත් හරිම පුදුමයි. එයා ගොඩාක් එන්ජොයි කරා මේ pool times නම්. මගේ අම්මයි තාත්තයි බය වෙලත් හිටියේ මෙයාගේ මේ තනියෙන් දාන සෙල්ලම් දැකලා. අපි මෙතනින් පස්සේ වොෂ් එකක් දාගෙන කෙලින්ම ආවේ ලන්ච් එකට. මොකද ඒ වෙනකොට අපි ගොඩාක් බඩගින්නේ හිටියේ. ඉතින් pool time එකේ ලොකු ක්ලිප්ස් මම ගන්න ගියේ නැහැ. ඒත් එක්කම අපි රූම් එකට ගිහිල්ලා රෙස්ට් කරපු time එකේත් මම ෆිල්ම් කරන්න ගියේ නැහැ. ආයේ මම ලන්ච් එකේ ඉඳලා තමයි වීඩියෝ කරන්න ගත්තේ. මෙතනින් පස්සේ පොඩි ස්පෙෂල් දෙයක්ත් වෙන්න තියෙනවා. වීඩියෝ එක ඉස්සරහට බලාගෙන ඉන්නකෝ. ඔන්න එක්කෙනෙක් දැන් සර්ප්‍රයිස් වෙන්නයි යන්නේ. මම කිව්වානේ අපේ බබාගේ බර්ත්ඩේ නිසා තමයි අපි මේ ස්ටේ එකට ආවේ කියලා. හොටෙල් එකෙන් කම්ප්ලිමන්ටරි අපිට කේක් එකකුත් අරේන්ජ් කරලා දුන්නා බබාගේ බර්ත්ඩේ එක නිසා. එයාට නම් හරිම සතුටුයි මේ ලැබුණ සර්ප්‍රයිස් එකට. පොඩි දරුවෝ මේ පොඩි දේවල් වලින් හරියට සතුටු වෙනවා. ඉතින් එයාගේ සතුට තමයි අපේත් සතුට. Thank you Tangerine Beach Hotel for surprising us with a complimentary birthday cake. You guys made my baby's birthday even more memorable. Thank you so much once again.
ලන්ච් ටයිම් එකකින් පස්සේ අපි හැමෝම චුට්ටක් එළියට ආවා ඇවිදින්න කියලා. ඒත් එක්කම ලස්සන ෆොටෝස් ටිකකුත් ගත්තා. දැන් අපි හැමෝම අපේ රූම්ස් වලට යන්නයි කියලා බැලුවේ. ඇවිදලා මහන්සි වෙලා පොඩි රෙස්ට් එකක් ගන්න. අපි ගත්තේ ෆුල් බෝඩ් පැකේජ් එකක්. ඒකට අනුව අද දවසේ ලන්ච් වලින් අපිට චෙක් අවුට් වෙන්න තිබ්බා. ඒත් අපි තව හොටෙල් එකට වැඩිපුර එක්ස්ට්‍රා පේමන්ට් එකක් කරලා ලේට් චෙක් අවුට් එකක් රික්වෙස්ට් කරා. ඉතින් අද අපි ගොඩක් හවස් වෙනකම්ම හොටෙල් එකේ ඉඳලා යන්න කියලා තමයි බැලුවේ. ඇත්තටම මේ නිදහස ලස්සන වටපිටාව දාලා යන්න අපිට ලෝභ හිතුණා. ඉතින් එක්ස්ට්‍රා පේමන්ට් එකක් කරාට පාඩු නෑ. ඒ තරම් අපි මේ හැම මොමන්ට් එකක්ම එන්ජොයි කරා. අපි හැමෝම රූම්ස් වලට යනවා. මෙතනින් එහාට නම් මම ලොකුවට රෙකෝඩ් කරන්න ගියේ නැහැ. ටිකක් රෙස්ට් එකේ ඉඳලා අපි යන්න ලෑස්ති වුණා. අපේ ටයිම් එක හරි අපිට යන්න වෙනවා. අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. චෙක් අවුට් ටයිම් එක 12 වුණත් අපි හවස 6:00 වෙනකම්ම හොටෙල් එකේ හිටියා. කොච්චර හිටියත් ඉතින් අපිට ඒක ඇති උනේ නැහැ. විශේෂයෙන් ඒමිට. එයාට නම් යන්න හිතක් තිබුණේම නැහැ. එහෙනම් අපේ ට්‍රිප් එක මෙතනින් ඉවර වෙනවා. මං හිතනවා ඒමි ඔයා ලොකු වුණාම ආසාවෙන් මේවා බලයි කියලා. ඔයාට ලස්සන මතක වේවි මේවා. එහෙනම් bye bye. Thanks for watching everyone.